අපේම ජීවිතේ අපි හිර වෙද්දී අපේ ජීවිතේ අපහසු තැන් අපේ ජීවිතේ අමාරු තැන් අපි වහු කරගෙන ඉස්සරහට යද්දී අපිට මතක් වෙනවා අපේ පරණ මතකයන්. අපි ජීවිතේ අත්විඳපු ලස්සන මතකයන් අපිට මතක් වෙනවා. අපේම ජීවිතේ අපි හිර වෙද්දී ඔයාට හිතලා නැද්ද අපේ පරණ මතකයන් එක්ක හිර වෙන්න? අපි ආදරය කරන පරණ මතකයන් එක්ක හිර වෙන්න ඔයාට හිතිලා නැද්ද? ලංකාව දාලා ඇවිල්ලා වෙන රටක ජීවත් වෙන අපේ ජීවිතේ මතකයන් ගොඩාක් තියෙනවා. ඒ මතකයන් වලින් අමතක කරන්න බැරිම මතකයන් තමයි ලංකාවේ තියෙන්නේ. ඒක අපිට වචන වලින් කියලා නිම කරන්න බෑ. ඒ තරම් මතකයන් ගොඩක් ලංකාවේ තියෙනවා අපේ ජීවිතේට වැදගත් මතකයන්. කවුරු හරි කවදා හරි දවසක ඔයාගෙන් ඇහුවොත් ඔයා ජීවිතේ ගත කරපු ආසම කාලය මොකක්ද කියලා ඔයාට ඒකට දෙන්න උත්තරයක් තියෙනවද? ඔව් අපි හැමෝටම ඒකට දෙන්න උත්තරයක් තියෙනවා. අපි හැමෝගෙම ජීවිතවල ලස්සන කාලයක් තියෙනවා. මගේ ජීවිතේ නම් ලස්සනම කාලය මෙන්න මේ කාලය. අද නිමාඩු දවසේ හවස් වරුවේ අපි පොඩ්ඩක් ප්ලෑන් කරා එළියට යන්න කියලා. අපි යන්න හදන්නේ බීච් සයිඩ් එකට. අපේ පොඩි ප්ලෑන් එකක් තියෙනවා සන්සෙට් එකත් බලන්න. සන්සෙට් එකත් බලලා ඒ ළඟම තියෙනවා රෙස්ටුරන්ට් එකක්. ඒකේ නම මොකද? Dark Sea Beach Club. Dark Sea Beach Club කියලා. ඔය රෙස්ටුරන්ට් එකටත් යන්න ප්ලෑන් කරන් ඉන්නවා. හරි අපි දැන් යන්. Destination is on the right. අපි දැන් ඇවිල්ලා ඉන්නේ රෙස්ටුරන්ට් එකට. පට්ට වීව් එකක් තියෙන්නේ. ඔයාලා වෙන මෙතන තමයි රෙස්ටුරන්ට් එක. අනිත් පැත්තේ තියෙනවා බීච් එක. මේ සයිඩ් එකේ බීච් එක, සයිඩ් එකේ තියෙනවා රෙස්ටුරන්ට් එක. අද ඇවිල්ලා මේ රෙස්ටුරන්ට් එක ෆුල් ක්‍රවුඩඩ්. සෑහෙන කට්ටියක් ඉන්නවා. ඔයාලට වෙනවද ඇති නැවක් යනවා. guys මේ තියෙන්නේ මේ රෑඩ තියෙන වයිබ් එක. ඊට පස්සේ මාර ලස්සන බෑග්ග්‍රවුන්ඩ් එකක් තියෙනවා. මම ඇත්තටම සෑහෙන කාලෙකින් වගේ තැනකට ආවා. අමුතු වයිබ් එකක් තියෙන්නේ. මේ තැන ගැන මොකද කියන්න තියෙන්නේ? මෙතන වයිබ් එක ගැන ලස්සනයි නේ? හරිම ලස්සනයි, හරිම රිලැක්සිං. අන්න රිලැක්සිං. මෙතෙන්ට පේනවා මේ කොළඹ සිටි එක මම ඔයාලට zoom කරලා පෙන්නන්නම්. මාර ලස්සන පේනවා ලයිට්ස් ටික. එතන කො ලයිට්ස් දාලා තියෙන්නේ කොළඹ සිටි එකේ. අපි මේ පිටිපස්සේ තියෙන්නේ අපි ආව රෙස්ටුරන්ට් එක මාරම ලස්සනයි. මෙතන මේ අමුතු වයිබ් එකක් තියෙනවා. ඉස්සරහ තියෙන බීච් එක. පිටිපස්සේ රෙස්ටුරන්ට් එක. අපේ රෙස්ටුරන්ට් එකට එහා පැත්තේ මම හිතන්නේ මේ තව රෙස්ටුරන්ට් එකක් තියෙනවා. මෙතනත් අද ඉතින් හැපනින් තමයි. මේ දින අපි ආපු රෙස්ටුරන්ට් එක මාර ලස්සනයි. ලයිට්ස් දාලා මාර ගතිය තියෙනවා. අපි දැන් ආව රෙස්ටුරන්ට් එකෙන් ඕඩර් කරා හොට් බටර් ප්‍රොන්ස් එකයි, හොට් චිලි කටු ෆිෂ් එකයි. කැමරා කොහොමද දන්නේ කොහොමද බලලා ඔයාලා කියන්න. මෙතන නම් ඇත්තට මාර වයිබ් එකක් තියෙන්නේ. දැන් උඩට යන්න ඕන. මම හිතන්නේ දැන් කෑම ඇවිල්ලා තියෙන්නේ. අපේ ඩිෂස් ටික ඇවිල්ලා තියෙන්නේ. අපි උඩට යනවා. අපි ටෙස්ට් කරලා බලමු හොට් බටර් ප්‍රොන්ස් එක. කොහොමද කියලා? හොට් බටර් ප්‍රොන්ස්. කොහොමද චිලි ගතිය තියෙනවා? ටෙස්ට් එක ඇත්තටම සුපර් එක. ඇත්තටම ටෙස්ට් එක. හොඳට ක්‍රිස්පි ගතිය තියෙනවා.
ගයිස් මේ දෙන්නේ පොට් චිලි කටල් ෆිෂ් එක මම හිතනවා මේක රහට ඇති කියලා කොහොමද කලස් ලස්සනයි නේ අපි try කරලා බලමු පොට් චිලි කටල් ෆිෂ් එක sounds pretty ये राना सुपर हॉट का टेस्ट है තියෙන්නේ අපි ගත්ත ඩිෂ් එකේ ටේස්ට් දෙකක් තියෙන්නේ ආරම් කොල්ඩ් දාගන්න गाइस මේ තියෙන්නේ අපි ඕඩර් කරපු රයිස් එක මේක ටෙස්ට් කරලා බලමු කොහොමද කියලා මේකට හම්බෙලා තියෙනවා chili paste ඒ වගේම tomato sauce ඔය ටික හම්බෙලා තියෙනවා රයිස් එක මේකට चिकन sausages දාලා තියෙනවා මේක තවුලන්නේ නැහැ ඒක තමයි වාගේ ජීවිතෙත් ඇති ලස්සනම කාලයක්. ඒ කාලේට ඔයා ගොඩක් ආදරේ ඇති. ඒ කාලේ ගත්ත මතක ගොඩාක් ඔයා ළඟ ඇති. සමහර විට මේ මතකයන් එක්ක ඔයා ජීවත් වෙනවා ඇති. ආයිබෝවන්. ඉතින් අද මම ලංකාවේ ගෙවන තවත් ලස්සන සෙන්සුරාදා දවසක්. ඉතින් කියන්න ඕනේ කාලේ ඉක්මනට ගෙවිලා යනවා. මම ලංකාවට ඇවිල්ලා මාසික 3 කොහොම හරි තව සති දෙකක් වගේ පොඩි කාලයක් තමයි මට ලංකාවේ ඉන්න තියෙන්නේ. ඊට පස්සේ මම ආයෙ රොමේනියාවට යනවා. මේක තමයි අයිස් ලැත්තේ මේක ඇල ස්පැනිෂ් ලාත්තේ එක try කරලා ඒක රසවත් එක මේකේ අයිස් ලැත්තේ ආයි try කරනවා මේක මම tapi segini juga mau ada berlalu. Segini tu berlalu. Abi apa kills eකට podi body වගේක් තියන ගන්නවා. තව තියෙන බඩු ගන්න. තව තියෙන බඩු ගොඩක් ගන්න. Pandang hai, baru aku mengata, palu dekat ada yang none.